Yes, come in. Please sit. මොකද්ද බබාට තියෙන ලෙඩේ? මේ ළමයට හැමදාම උණෙන් පිස්සා. උදේට නගිනා හවසට බහිනවා. මොකක්? ඒ කිව්වේ මොකද්ද? නෑ ડોක්ටර් උණ. එහෙම කියන්න එපැයි. කෝමේ නලාප ඒක අමතක වුණානි ආමන්නේ පුතා කියන්න. දියෝ දාන්න. බය වෙන්න දෙයක් නෑ. ළමයට හිම්බිරිස්සාව චුට්ටක් වැඩි. ලේ ගන්නම් බලන්න වෙනවා. අනේ අම්මේ වඩලා බෑ. අම්මේ අද නම් අපි ලේ බලන්නේ නෑ. ඔයාලා හෙට උදේ 8 වෙද්දි එන්න. ඒ වෙනකම් මම බෙහෙත් ටික ලියලා දෙන්නම් උණ අඩු වෙන්න. කෑමෙන් පස්සේ ළමයට දෙන්න බෙහෙත් ටික. හා ડોක්ටර් thank you. හරි පුතා. ඩබල් ස්ටෑන්ඩ් එකම ගන්නකො. වාඩි. මොකද්ද මේ ළමයට තියෙන අසනීපේ? ડોක්ටර් මේ ළමයා හැමතිස්සෙම පන්ති ළමයිත් එක්ක රණ්ඩු කරන කොයි වෙලාවෙත් බයික් තියෙන ගේම් තමයි ගහන්නේ. ඇත්තද පුතා මේ කියන්නේ? ඔව් අංකල්. බය වෙන්න කාරි නෑ. ඔළුවට රත ගායි. 17 සම්පූර්ණ වුණාම ලයිසන් එක දාලා දෙන්න. ඔක්කොම ලෙඩ හරියයි. හරි ડોක්ටර්. පීප් පීප්. අනේ අම්මා මේ බයික් එක ගන්නවා. අනේ අම්මා මේ බයික් එක ගන්නවා. කොට වහනවා. දෙලා මෙන්න මෙන්න කොහොමද? මෙහෙම යන්න. අපු තැනක ඉවරයි. May I come in? Coming. Good morning, doctor. Morning. Sit. Thanks, doctor. මොකද්ද තියෙන අමාරුව? එහෙම විශේෂ අමාරුවක් නෑ ડોක්ටර් පොඩ්ඩක් මේ ඇඟ රිදෙනවා. ඇයි ඔය ළමයා ඇඹරෙන්නේ? කොකු පණු අමාරුවද? ඒ මොකද ડોක්ටර්? මේ ළමයාට අම්මා තාත්තා පොඩි කාලේ පණු පෙති එහෙම දීලා තියනවද? ඒව මන් දන්නේ නෑ ડોක්ටර්. මං හිතන්නේ ඔයාලට තියෙන පණු අමාරුව. ඉන්නකො මම ලියලා දෙන්නම්. මේක ඔයා අනිවාර්යෙන් බොන්න. නැත්තම් ඔය ඇඹරිල්ලට අපේ ඇහි පොඩක් යනවා බලන් ඉන්න. Thank you, doctor. ડોක්ටර්. මට ලොකු අවුලක් තියෙනවා ડોක්ටර්. මොකක්ද? ડોක්ටර් එන්න බලකට දෙයක් කියන්න තියෙනවා. ඔයානේ ලෙඩා එන්න ඕනි මං ගාවට. එහෙනම් බලන්නකෝ ડોක්ටර්. ડોක්ටර් මං කැමති ගෑනලා මේක ඉන්නවා. මේ ආවා මට කැමති කරලා දෙන්න ડોක්ටර්. tamuසේ හිතුවද මං කපුකම් කරනවා කියලා. අයිසේ මං බෙහෙත් විතරයි දෙන්නේ ලෙඩ්ඩුන්ට. අනේ ડોක්ටර් මොකක් හරි කරලා දෙන්න ડોක්ටර්ගෙන් මේ මොකක් හරි උදව්වක් බලාපොරොත්තු වෙන තමයි මම මෙතනට ආවේ. ඉන්නකෝ. මං හැබැයි එක උදව්වක් කරන්නම්. ආයෙ නම් මං උදව් ඉල්ලන් එන්න එපා. මේක එහෙනම් කෙල්ලට දීලා I love you කියන්නේ. හරි ડોක්ටර්. thank you ડોක්ටර්. මං ගිහින් එන්න ડોක්ටර්. හරි. නංගි I love you too. පිස්සුද ඔය තමුසෙට?
දැන් දාවේ. දොස්තර මහත්තයෝ දැන් දාවේ. මං දැන් ගොඩාක් වෙලා ඇවිල්ලා. මොනවා නන්නී යම පුටු ඈ. ඉඳගෙන. ෂාන් කොහොමද දැන් අසිරීප තත්ත්වයේම? වරදක් නෑ ඩොක්ටර්. වරදක් නැති එක නම් ඇත්ත. ඔය කකුල ගත්තා නම් පොඩ්ඩක් පහලට. කකුලද? හරි. මෙයා කාට පිස්සු හොඳටම රෙඩි වෙලාද කොහෙද? ෂාන් පොඩ්ඩක් ළඟට ගන්න. කො කියන්නේ දිව දාන්න එළියට. දිව දාන්න කිව්ව එළියට පොඩි උන් වගේනේ මෙතන. දිව අර මන් දෙන පිස්සු පෙත්ත බිව්ව නේද? බිව්ව. දැන් උණ ගතිය මොකුත් නෑ නේ. දැන් නම් අඩුයි නේ. ඔව්. ඒක කොහෙම ඇරිලා යයි. ඔව් නේ. ඔව්. මට එහෙම කියන්න දෙයක් නෑ. ඒ වුණාට මම බෙහෙත් ටිකක් දෙන්න ලියලා. මෙතන තුණ්ඩු කෑලි වගේ තිබුණ කොහේවා? අර ලෙඩ්ඩු වගේ කෑලි හවසෙන් ඉන්න කියලා අරන් ගියා. මොනාවි කරන්නේ තමුසේ? හවසෙන් ඉන්න කියලා ගියා. උන් හිට උදේට එන කොලේ බලන්නේ. යකෝ මම මීටින් එකට ගිහිල්ලා හිටියේ. තමුසේ ඒ අස්සේ මොනා කරේ? තමුසේ උදෙන් මෙන්න කිව්වේ තමුසේ ටක් ගාලා යවන්න ඕන නිසා. දවල් වෙද්දි පිස්සුව වැඩි වෙනවනේ නැත්තම්. මෙතන තිබ්බ වතුර එකක් බීලා ඒකත් බීලා. මේකට හොඳටම පිස්සුද කොහෙද? තමුසේ කෑවා මාෂර්. තමුසේ තමයි ඔක්කොම කරේ. මොකක්ද ඔය තමුසේ දෙන්න වෙලා තියන්නේ? මේ කවුද බම් මෙතන ඇත්තටම ડોක්ටර් කියපල්ලකො මට. මට දැන් පිස්සුත් එක්ක තද වෙනවා බං. දීපන්කො කවුද ડોක්ටර් කියලා? යකෝ ෂාන් තොට යකෝ පිස්සුද? තොට මන් දැන් ගහනවා තොක් ඉඳගෙන මතන. මේ මට ඇත්තටම කියපන්කො කවුද මෙතන ડોක්ටර් කියලා? තමුසේට තේරෙන්නේ නැද්ද යකෝ ටයි එකක් දාගෙන මන්නේ ડોක්ටර් මෙතන. එතන මේ යකා මොකද කරේ ඉස්සෙල්ලා? යකෝ මේ යකාට මම උදේ එන්න කියලා කිව්වා බෙහෙත් ගන්න. මේකට දවල් වෙද්දි පිස්සුව තද වෙනවා. මේ මිනිහා මටත් පිස්සුව හදවනවා. අයියෝ තමුසේ නිසා මගේ කෙල්ලක් දාලා ගියා බං. අයියෝ උඹ දනං. අයියෝ. යෝ තමුසේලා මාස් කෑවා. මටත් හිතයි කරන්න ආදරේ තනිකම් මේ පාන